පුතේ එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. හරි. සුපුරුදු පරිදි අපි අනුකලනයේ පාඩමේ 8 වෙනි වීඩියෝ සෙෂන් එකත් එක තමයි සෙට් වෙන්නේ. එතකොට අපි 7 වෙනි වීඩියෝ සෙෂන් එකේදී කොටස් රාශි අනුකලනයේ පාවිච්චි කරන උදාහරණ අංක 5ක් කතා කරලා ඉවරයි. අද උදාහරණ අංක 6 ඉඳන් අපි ඉස්සරහ ඩිස්කස් කරනවා. හරි. පුතේ මේ ගාන තමයි අනුකලන lnx වල වර්ගයේ dx. පුතේ මේක ටිකක් විශේෂ ගානක් හේතුව මේ ගාන හදන්න ඕන කොටස් රාශි අනුකලනයේ භාවිතයෙන් තමයි. හැබැයි මේක අර එකපාර කොටස් රාශි අනුකලනය දැම්ම කියලා උත්තරේ ගන්න බැරි වෙන ගානක්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ගාන කොටස් වශයෙන් අනුකලනය නැවත නැවත ඉදීමේ භාවිතයේ ගානක්. ඒ කියන්නේ ඇත්තටම මේ ගානට කොටස් වශයෙන් අනුකලනය කියන මූලික සම්බන්ධය පාවිච්චි කරන්න ඕනි එකම ගානට දෙවතාවක්. එහෙම නැත්නම් දෙපාරක් අපි භාවිතා කරන්න ඕනේ. ඒක තමයි මේ ගානේ විශේෂත්වය. හරි. අද මාත් එක්ක වැඩේ කරමු. රයිට්. පුළුවන් කට්ටිය ස්ටොප් කරලා ගාන හදාන යමු. අවුලක් තිබ්බොත් ප්ලේ කරලා බලමු. හරි ඕකේ. right පුතේ මෙහෙමයි දැන් u සහ dv කෙනේ තෝරගන්න ඕනේ අපිට කොහොමත් lnx වර්ග dv ට ගන්න බෑ ඒක ඔයාලට තේරෙනවා lnx වර්ගය අපි අනුකලනයක් දන්නේ නැහැ එහෙනම් අපි සුපුරුදු පරිදි මෙයා ගමු dv විදිහට ඒක විතර එක වාරයක් dx තමයි dv කියලා හිතන්න මෙයා තමයි u කියලා හිතන්න දැන් අපි u කියන එක න අරගෙන lnx වල සම්පූර්ණ වර්ගයනේ මේක x විශේෂයෙන් අවකලනය කරා du බෙදීම dx සමානයි දෙවාරයක් lnx වාරයක් එකයට x. ඇයි lnx ගේ වර්ගයේ අවකලනය දෙක ඉස්සරහට එනවා lnx වර්ගයේ දෙක එකක් අඩු කරාම එකයි. නැවත lnx අවකලනය වැඩි වෙන්න ඕන. හරි. ඒතර මෙතනින් එනවා අපිට du කියන ගාන සම්බන්ධයක් එනවා. දෙවාරයක් lnx වාරයක් එකයට x dx. මේක තමයි du කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපි dv කියන එක කරත් ගන්නවා. dv කියලා කියන්නේ මොකද්ද? dx නේ. දෙපැත්තම අනුකලනය කරා. dv සමානයි dx දෙපැත්තම අපි අනුකලනය කරා. අනුකලනය කරාම v සමානයි කවුද? x කියලා සම්බන්ධයක් එනවා. හරි. දැන් ඔක දාන්න කොටස් අනුකලන සූත්‍රයට. මොකද්ද? අනුකලන u වරක් dv සමානයි uv ඍණ v වරක් du. එතන u වරක් dv කියන්නේ ගානනේ අපේ. කියන්නේ කවුද? lnx වල සම්පූර්ණ වර්ගය dx කියන ගාන. ඒක සමානයිල u වරක් v u කියන්නේ lnx වල සම්පූර්ණ වර්ගය v කියන්නේ x ඍණ v කියන්නේ x du කියන්නේ මෙන්න මෙයා දෙකයි lnx වාරයක් එකයට x dx මෙයාට මෙයා කැපෙනවා හරි මෙතනින් එනවා එතකොට x වාරයක් lnx වල සම්පූර්ණ වර්ගය ඍණ දෙවාරයක් අනුකලන lnx dx කියනවා. දැන් මොකක්ද අවුල? දැන් අවුල තමයි පුතේ දැන් ඔන්න කොටස් අනුකල සූත්‍රයක් දැම්මා. හැබැයි මෙතනට එන අනුකලනයේ ගාන නැවත එකපාර අනුකලනය කරන්න බෑ. මොකද lnx කෙනෙක් අනුකලනයක් අපි දන්නේ නැහැ. එහෙනම් මේ ගාන විශේෂත්වය තමයි දැන් මෙන්න මේ lnx ගේ අනුකලනය අපි වෙනම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මම හිතන්නම් මෙන්න මෙයා මම වෙනම ගන්නම්කෝ. මෙයා මම හිතන්නම්කෝ i කියලා. මම i කියන ගාන අරගෙන වෙනම අනුකලනය කරනවා. ඒක කියන්න මෙතන ආදිශ කරන උත්තරේ ගන්න පුළුවන්. නා i කියන එක කරාම වෙනම ගන්නවා මේ. i කියන්නේ කවුද? අනුකලන lnx dx. දැන් මෙයාගේ අනුකලනය හොයාගන්න බැරුව හිටියේ. එයාව දැන් වෙනම අනුකලනය කරා. ඒක අනුකලනය කරන්න අපි කොටස් අනුකලනයෙන් පාවිච්චි කරනවා. මෙයා ගන්නවා මම dv විදිහට. ඒක dv 1 කියලා ගන්නම්. මොකද මෙතන අපි dv පාවිච්චි කරපු නිසා එකම ගාන්නේ. මෙයාමයි u1 කියලා ගන්නම් ඒක නිසා. හරි. එතන u1 කියලා කියන්නේ lnx දෙපැත්තම x විශේෂයෙන් අවකලනය කරාම du1 බෙදීම dx සමාන 1යට x. ඉතින් එනවා du1 සමානයි කවුද? 1යට x ආරය dx. 1යට x ආරය dx. ඔන්න ඔහොම තමයි සම්බන්ධය. පැහැදිලිද? right. ඊට පස්සේ බලමු dv1 සමානයි dx දෙපැත්තම අනුකලනය කරා. දෙපැත්තම අනුකලනය කරා. එතන v1 සමානයි x v1 සමානයි x. ඔන්න ඔහොම තමයි සින් එක එන්නේ. හරි. දැන් නම් මෙතන කොටස් අනුකල සූත්‍රය දාමුකෝ මේකට. මොකද්ද? දැන් මේ තියෙන්නේ u1 dv එකනේ. එහෙනම් u1 v1 ඍණ v1 du එක නෙන්න ඕනේ ගානේ. එතන මේකට ආදේශ කරාම එන්නේ u1 කියලා කියන්නේ කවුද? lnx. lnx v1 කියලා කියන්නේ x ඍණ v1 කියන්නේ x
ඊට පස්සේ du එක කියලා කියන්නේ එකයට x එකයට x dx. මෙයාට මෙයා කැපුණා. දැන් බලන්න උත්තරේ එන්නේ මොකද්ද? x වාරයක් lnx ඍණ එකේ අනුකලනේ x ධන c. එහෙනම් මෙන්න i කියන කෙනාගේ අනුකලනේ ඔන්න ඕක. i කියන කෙනාගේ අනුකලනේ ඔන්න ඕක. ඕක කියලා ආදේශ කරන්න මෙන්න මෙතන. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන්. අපේ ගානේ උත්තරේ ගන්න පුළුවන්. මොකද්ද? x වාරයක් lnx වල සම්පූර්ණ වර්ගයේ ඍණ දෙවාරයක් i වෙනුවට දාන්න කෙලින් මෙන්න මෙයා. x කෙනෙක් එලට ගත්තා නම් හරි මේකේ. x වාරයක් lnx ඍණ 1 ධන c කියලා වට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. මෙන්න අවසාන උත්තරේ. හරි මෙන්න අවසාන උත්තරේ මේකේ c කියලා කියන්නේ මොකද්ද? අභිමත නියතය. ඒතර මේ ගානේ විශේෂත්වය තමයි පුතේ අර කොටස් වශයෙන් අනුකලනය කියන එක දෙපාරක් එකම ගානට පාවිච්චි කරා. ඒ කියන්නේ මුලින්ම කොටස් වශයෙන් අනුකලන තීරිය දැම්මා. ඊට පස්සේ මේ කැලල අනුකලනය කරන්න බැරි නිසා ඒක නැවත වාරයක් අපි කොටස් වශයෙන් අනුකලනය කරා. ඕක තමයි කතන්දරය. පැහැදිලි සීන් එක. කතන්දරේ පැහැදිලිද? රයිට්. හරි. එහෙනම් ඔන්න අපි උදාහරණ 6ක් දැන්ට පොඩිව සාකච්ඡා කරා මේකට අදාළව. හරි. රයිට්. කම්ප්ලීට් කරගන්න ඉක්මනට ඒක. හරි. රයිට්. ඊට පස්සේ බලන්න අපේ උදාහරණ අංක 7. මේක ටිකක් වෙනස් ලස්සන ගානක්. හරි මම චුට්ටක් ඒක පැහැදිලි කිරීමක් කරන්නම් මෙහෙමයි. දැන් මේ ගාන සමන කොටසෙන් දාද්දි ඔයාට අපිට u සහ dv කියන්ට වෙන් කරන්න ඕනේ. දැන් ඔයගේ sec ඝනය වගේ ඉතින් චුට්ටක් හිතුවා නම් හරි මෙහෙම. දැන් ඔයා දන්නා tan x ගේ අවකලනය මොකද්ද? sec වර්ග x නේ. එතකොට sec වර්ග x ගේ අනුකලනය මොකද්ද? tan x නේ. එහෙනම් අපිට මේ ගානේ sec වර්ග x කෙනෙක් වෙන් කරගන්න පුළුවන් මෙහෙම. හිතන්න මම මේ ගාන i කියලා හිතන්නම්. මේ ගාන i කියලා හිතන්න. i කියලා කියන්නේ මොකද්ද? sec ඝන x පල් ලියනවා. sec x වාරයක් sec වර්ග x dx කියලා. දැන් මේ sec වර්ග x dx ක අපි කෙලින්ම අනුකලනය දන්නවා. ඒ නිසා මෙහෙම වෙන් කරගෙන මෙයා ගන්නවා කවුරු විදිහටද? dv විදිහට. මෙයා ගන්නවා කවුරු විදිහටද? u විදිහට. දැන් බලන්නකො ප්‍රමුඛතා කියන පිළිවෙල මේකට අදාළ නැහැනේ නේ. ප්‍රමුඛතා පිළිවෙල ඇත්තටම අදාළ නැහැනේ. දෙකම ත්‍රිකෝණ ශිෂ්ට දෙකක්. හරි. දැන් මෙහෙම තියෙද්දි නේ හිතා ගන්න අමාරු ත්‍රිකෝණ ශිෂ්ට දෙකක් තියෙද්දි ප්‍රමුඛතා පිළිවෙල බලලා වැඩක් නැහැ. ඒතර පොඩ්ඩක් අපි චුට්ටක් නිර්මාණශීලීව හිතන්න ඕනි. අපි u සහ dv ගැනට කවුද තෝරගන්නේ කියලා. ඒතර මේ ගානේ මාර වැදගත් dv වෙනුවට අර sec වර්ග x dx ගන්න එක. ඒ කියලා පැහැදිලිනේ. හරි. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් u සමානයි sec x කියලා. දෙපැත්තම අවකලනය කරන්න du බෙදීම dx සමානයි sec x tan x නේ. sec x ගේ අවකලනය sec x tan x. ඒතර මෙතනින් du ගන්න පුළුවන් sec x ආරයක් tan x dx කියලා. ඔන්න du ගත්තා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි dv ගන්නවා. dv කියන්නේ කවුද? sec වර්ග x dx දෙපැත්තම අනුකලනය කරනවා. sec වර්ග x dx කියන එක දෙපැත්තම අපි අනුකලනය කරනවා. මෙන්න මෙහෙම අනුකලනය. ඒතර dv v විශේෂ dv අනුකලනය කරාම එකෙන් මොකක්ද එන්නේ? v සමානයි කවුද? sec වර්ග x ගේ අනුකලනය මොකද්ද? tan x. ඇයි tan x අවකලනය කරාම පුතා sec වර්ග x දෙන්නේ. එහෙනම් sec වර්ග x ගේ අනුකලනය මොකද්ද? tan x. දැන් ඕක අපි ගිහිල්ලා ආදේශ කරමු අපේ කොටස් අනුකල සූත්‍රයට. i කියන්නේ අපේ ගානනේ. ඒක සමානයි uv ඍණ v වරක් du. හරි. i කියන්නේ අපේ ගාන u වරක් dv නයි කියලා කියන්නේ. හරි. එතකොට මේ i වෙනකොට තියෙන කවුද? අනුකල u වරක් dv ම තමයි තියෙන්නේ. u වරක් dv කොටස් අනුකල සූත්‍රය තමයි ලියලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි. එතකොට බලන්න u කියලා කියන්නේ කවුද? u කියලා කියන්නේ sec x නේ. v කියන්නේ කවුද? tan x නේ. ඍණ අනුකලනය. v කියන්නේ කවුද? tan x නේ. du කියලා කියන්නේ කවුද? du කියලා කියන්නේ sec x tan x dx. හරි. ඒතර මෙතනින් එනවා මේ sec x tan x මෙතන එනවා tan වර්ග x ලියනවා මම මෙහෙම. දැන් මෙතන හැදෙන tan වර්ග x sec x නේ. ඒතර ඔයා දන්නවනේ පුතේ එකතන tan වර්ග x කියලා කියන්නේ sec වර්ග x කියලා. එතකොට tan වර්ග x උත්ත කරාම මොකක්ද එන්නේ? sec වර්ග x ඍණ 1. sec වර්ග x ඍණ 1. මම ඔය sec වර්ග x ලියලා තියෙන මෙතනින් හදලා tan වර්ග x එනකොට. මෙතන එනවා sec x dx. මේ විදිහට.
මේ තමයි I කියලා කියන්නේ. හරි. මේක දැන් වරහන් ඉවත් කරන්නකො. මේක දැන් වරහන් ඉවත් කරන්න. මේක දැන් වරහන් ඉවත් කරන්න. ඔය විදිහට. ඒතර මෙතනින් එනවා sec x tan x වෙන sec ඝන x වෙන sec x dx. ඔන්න ඔහොමයක් එනවා. හරි. දැන් බලන්න මේ ගානේ සුපිරිම කැලල තමයි මෙන්න මේක. දැන් මේක අනුකලනය ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඔයා sec ඝන x sec x වෙන වෙනම අනුකලනය දෙන්නකො. එතකොට ලස්සන සීන් එකක් හැදෙනවා මේකේ මේ. sec x tan x විතර තියෙන අනුකලනයක් නැහැනේ. මෙතන හැදෙනවා sec ඝන x dx. මේක රිනිවැරි කරාම දාන ගන්න පුළුවන්. sec x dx ඔය විදියට. දැන් බලන්නකො. දැන් මේ පැත්තේ i නේ තිබ්බේ නේද? මේක i නේ. i කියන්නේ මොකද්ද? i කියන්නේ අපේ ගාන i කියලා කියන්නේ sec ඝන x නේ. ඒතර මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ තමයි i මයි. බලන්න ගාන. ඒක අමුසු ටයිප් එක උනා නේද? i. ඒ තියෙන්නේ ගාන i. ඒ ඍණ i මේ පැත්තට ගන්න පුළුවන්. ඒ ගාන මේ පැත්තේ තියෙන ඍණ i මෙහාට ධන i වෙනවා. ඒ i මේ i ඔක්කොම කීයක් වෙනවද? 2යි i වෙනවා. 2යි වෙනවා. මෙතන sec x tan x වෙනවා. අතන ධන අනුකලන sec x dx වෙනවා. sec x dx ගේ අනුකලනය මොකද්ද? ln sec x තර tan x. එහෙනම් අපිට ගන්න පුළුවන් i කියන එක සමානයි 1ට 2 වාරයක්. තර sec x tan x ධන මේකේ අනුකලනය ln sec x ධන tan x ධන c කියලා අපිට උත්තරේ ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට මේක තේරෙනව නේද? මේ sec x අනුකලනය මූලික විෂය 20 දී අපි කතා කරලා තියෙනවා. මතක ඇති. අර sec x ධන tan x කිය හරියලා වැඩි කරලා තමයි සම්බන්ධය අපි හිතන්නේ. right වැඩේ කම්ප්ලීට් කරගන්න. හරි. ආගන්නකෝ එනවා. හරි. දැන් අපිට තියෙන්නේ ඊව ඊළඟ මාතෘකාවට යන්න. ඔයාලා එක්සැම්පල්ස් පුළුවන් තරම් හදන්න ඕනේ. මම දැන් ටියුට් වල කරන් ටිකක් හදන්න ඕනේ. මම ඔයාලට පොඩි අර අයිඩියාස් එන විදිහට පොඩක් වෙනස් ටයිප් එක කරන් ටිකක් තමයි නෝට් එකේ උදාහරණ සහිතව යන්නේ. හරි. right. පුතේ අපේ ඊළඟ මාතෘකාව තමයි දැන් අපි බැලුවේ මේ කොටස් අනුකලනයේ භාවිතයෙන් නිශ්චිත අනුකලනයේ ගාණක් හදන විදිහනේ. ගණන් හදන විදිහනේ. නිශ්චිත අනුකලනයේ අනිශ්චිත අනුකලනයේ භාවිතයෙන් කොටස් වශයෙන් ගණන් හදන විදිහනේ. ඒ කියන්නේ අපිට තිබ්බ හැම ගාණක්ම අනිශ්චිත අනුකලනයක් තිබේ. දැන් බලමු නිශ්චිත අනුකලනයේ සම්බන්ධ කොටස් වශයෙන් අනුකලනයේ ගණන් කොහොමද දාන්නේ කියලා. ලියන මාතෘකාව කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් නිශ්චිත අනුකලනය කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් නිශ්චිත අනුකලනය හරි මම ඔයගොල්ලෝ නෝට් එකෙත් පොඩි සමරියක් දුන්න chart එකක් නෝට් එක බලන්න ඒ කියන්නේ අපේ UDV විතර ගාන වෙන් වුණාම මේකනේ සාමාන්‍ය කොටස් වශයෙන් අනුකලන සූත්‍රය හරිද එතන නිශ්චිත අනුකලනයේදී වෙන්නේ a වෙනදා b කියලා මෙතන සීමාවක් එනවා. ඒතර මෙන්න මේ සීමාව මේකටත් ආදේශ වෙනවා. මේකටත් ආදේශ වෙනවා. ඔච්චරයි කතන්දරේ. හරි? අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා. right. අපි ගානකට යමුකෝ මුලින්. හරි ගානේ වෙනසක් නැහැ. අර කොටස් වශයෙන් අනුකලන මූලික නීති ටික ඒ විදිහටම කරගෙන යනවා. හැබැයි ගානේ අන්තිමේ උත්තරේට සීමාවක් ආදේශ වෙනවා. එච්චරයි වෙනස් වෙන්නේ. හරි බලමු පළවෙනි ගාන. පළවෙනි එක්සැම්පල් එක බලමු. බිඳුවේ ඉඳන් ෆයිට x ආරයක් cos x dx ඔන්න ගාන හරි එතකොට අපිට මේකේ udv කෙනෙක් තෝරගන්න ප්‍රමුඛතාව පිළිවෙලට ගත්තත් අපිට u වෙනුවට x ගන්න පුළුවන් බහුපරිසිතයන් නිසා මේක අපි u කියලා ගමු මේක අපි dv කියලා ගමු එහෙනම් u කියන්නේ x නේ dv කියන්නේ cos x dx නේ මෙයා අවකලනය කරන්න du බෙදීම dx මෙයාගේ අවකලන 1යි එහෙනම් du සමානයි dx ඔන්න ඔහොම සම්බන්ධයක් එනවා හරි මෙතන dv සමානයි cos x dx දෙපැත්තම අනුකලනය කරන්න v සමානයි sin x අවකලනය cos x අනුකලනය sin x ඔන්න අපිට මෙහෙම සම්බන්ධයක් යන්න පුළුවන් හරි දැන් කොටස් අනුකලන සූත්‍රය දාන්න මොකද්ද බිඳුවේ ඉඳන් ෆයිට u අර dv කියන අපේ ගානනේ x ආරයක් cos x dx uv ඒකට සීමා ආදේශන බිඳුවේ ඉඳන් ෆයිට ඔන්න ඔච්චරයි වෙනස් වෙන්නේ කොටස් අනුකලනය නිශ්චිත අනුකලනයේදී සීමාව ආදේශන ගන්නට එච්චරයි බිඳුවේ ඉඳන් ෆයිට v වරක් du
v වරක් du. එච්චරයි කතන්දරේ. දැන් ආදේශ කරන්න තියෙන්නේ. u කියන්නේ කවුද? x. v කියන්නේ කවුද? sin x. මේකට ආදේශ වෙනවා බිංදුව ඉඳන් 5 ට ඍණ බිංදුව ඉඳන් 5 ට v කියන්නේ කවුද? sin x. du කියලා කියන්නේ කවුද? v කියන්නේ sin x. v කියන්නේ sin x. du කියලා කියන්නේ dx. හරි. ඔකට ඉතුරුනේ. දැන් බලන්නකෝ. දැන් අපිට sin x ගේ අනුකලනය ගන්න තියෙන්නේ. මොකක්ද sin x ගේ අනුකලනය? ඒක අපි දන්නවනේ. ඇයි ඒ? අපි දන්නවා cos x අවකලනය කරාම එන්නේ ඍණ sin x. cos x මොකද්ද? අවකලනය කරාම එන්නේ ඍණ sin x. එහෙනම් ධන sin x ගේ අනුකලනය මොකද්ද? ඍණ cos x. sin x cos x අවකලනය කරා ඍණ sin x ධන sin x ගේ අනුකලනය එහෙනම් ඍණ cos x. ඍණ cos x තමයි ධන වෙනවා. cos x එනවා. සීමාව ආදේශ වෙනවා. බිංදුව ඉඳන් 5 ට කියලා. හරි දැන් මුලින් 5 ආදේශ කරා. 5 වාරයක් sin 5 ඍණ බිංදුව ආදේශ කරා. මේක ඇල්ල බිංදුවක් කරනවනේ ලියන්නවත් එපා බිංදුව. මෙතන ධන cos 5 ඍණ cos බිංදුව ඔය විදියට. හරි. දැන් මේක ආදේශ කරන්න තියෙන්නේ. හරි. එතන sin 5 කියන්නේ බිංදුවයිනේ. මේක ඇල්ල බිංදුව වෙලා යනවා. බිංදුව විතර මේක ඇල්ල ඔක්කොම ටෝටල් එක කීයක් වෙනවද? එතන සම්පූර්ණ ටෝටල් එක 0 වෙලා යනවා. හරි. ඊට පස්සේ මෙතන cos 5 කියලා කියන්නේ කීයද? cos 5 කියලා කියන්නේ ඍණ 1යි. cos බිංදුව කියන්නේ ධන 1යි. එතන මෙතන ඍණ 1යි ඍණ 1යි ඔක්කොම ඍණ 2යි. ඔන්න ෆයිනල් ආන්සර් එක අපිට ඍණ 2ක් කියලා ගන්න පුළුවන්. ඍණ 2ක් කියලා ගන්න. රයිට්. ඔන්න උත්තරේ. පැහැදිලිද? රයිට්. අපි තව ගානකට යමු පුතා. තව ගානකට යමු. අර වෙනස තියෙන්නේ ඉතින් සීමාව ආදේශ වෙන එක විතරයි. හරි. ඊට ප්‍රමුඛතා පිළිවෙල බලන්න පුළුවන්. ඒ විදිහට ඉතින් සාමාන්‍ය ගාන දාලා යනවා. ගානේ අර ආදේශය වෙනවා කියන එක මතක තියාගන්න. අර සීමාව හැමෝම ආදේශ වෙනවා. එච්චරයි වෙනස්. බිංදුවේ ඉඳන් 1ට x වාරයක් tan inverse x dx. බිංදුව ඉඳන් 1ට x වාරයක් tan inverse x dx. හරි? right. දැන් අපිට මේකේ u dv ගැන තෝරගන්න පුළුවන්. දැන් මේකේ ඇත්තටම ඔයාලට තේරෙනවා මේකේ මේ tan inverse x කියලා කියන්නේ ප්‍රතිලෝම ශ්‍රිතයක්. එස අපි u ට ගන්න ප්‍රතිලෝම ශ්‍රිතයක්. ඒ නිසා මේ ගාන අපි පොඩ්ඩක් මාරු කරලා ලියාගමු. බිංදුවේ ඉඳන් 1ට tan inverse x dx කියලා. ඉතර ගාන හදන්නේ සීනේ. සාහනික tan inverse x ගත්ත කියලා අපි යාගේ අනුකල්ලේ දන්නෙත් නෑනේ. ඒ නිසා Tamanට ප්‍රමුඛතාව පිළිබඳව අමතකුණත් tan inverse x dv ට අරගෙන හරියන්නේ නැහැ කියලා තේරෙන්න ඕන. මේ කවුද? මේක u. එහෙනම් මෙතන එනවා u සමානයි tan inverse x du බෙදීම dx සමානයි tan inverse x ගේ අවකලන 1යට 1 ධන x වර්ගය. එහෙනම් du කියන්නේ කවුද? 1යට 1 ධන x වර්ගයේ වාරයක් dx. ඔන්න කතන්දරේ. පැහැදිලිද? right. ඊට පස්සේ මෙතනින් එනවා dv සමානයි x ආරය dx. dv සමානයි x ආරය dx. දෙපැත්තම අනුකලනය කරනවා. dv සමානයි x ආරය dx. මේක එනවා v. මෙතන එනවා x වර්ග බෙදීම 2ක්. ඔන්න ඔය විදිහට අපිට අනුකල සම්බන්ධ එනවා. හරි? right. දැන් අපි කොටස අනුකල සූත්‍රය දානවා. මේ ගානනේ බිංදුව ඉඳන් 1ට x ආරයක් tan inverse x dx කියලා කියන්නේ. ඒතර uv ට තමයි බිංදුව 1 සීමා ආදේශ ඍණ බිංදුව 1ට v වාරයක් du. කොහොමද ආදේශ වෙන්නේ? ඕකනේ කතන්දරේ. වැඩේ පැහැදිලිද? හරි? right. එහෙනම් අපි uv ආදේශ කරන්න මේකට. u කියන්නේ කවුද? u කියන්නේ tan inverse x. v කියන්නේ x වර්ග බෙදීම 2 බිංදුව 1ට ඍණ බිංදුව 1ට v කියන්නේ x වර්ග බෙදීම 2 du කියලා කියන කවුද? 1යට 1 ධන x වර්ග dx ට. කොහොමද? හරි. හරි වැඩේ පැහැදිලිද? right. දැන් මෙතන නම් සීමා ආදේශයක් පමණනේ තියෙන අපි ඒක ආදේශ කරනම ලේසි එතකොට. ඒතර මෙතන නම් අනුකලනය ගැන පොඩ්ඩක් හිතන්න ඕනි මොකද්ද කරන්න කියලා. ඒතර අපි ආදේශ කරමු. එක ආදේශ කරාම මොකක්ද වෙන්නේ? tan inverse 1
එකාදශ කරාම එකේ වර්ගය එක එකක් දෙකක් බිඳුව ආදශ ගන්න එපා x වර්ගයේ බිඳුව වෙලා මේක ඇල බිඳුවක් වෙනවා. ඒක ඍණ බිඳුව කියලා ඕන්න ලියන්න මේ. ඔන්න මුලින්ම එකාදශ කරා ඍණ බිඳුව ආදශ කරා. හරි? දැන් මෙතනින් අපිට එකක් දෙයක් එලෙට ගන්න පුළුවන්. ගත්තාම ගාන තියෙන මෙහෙම බිඳුව ඉඳන් 1ට උඩ x වර්ග යට x වර්ගය දාන 1 dx තියෙන්නේ. ඔයාලට මෙතන හදන්න පුළුවන් මෙහෙම. ඔය හරය නිර්මාණය කරන්න පුළුවන් ලවයේ ධනයක ඍණ එකක් දාලා මේ. ධනයක ඍණ එකක් දාලා නිර්මාණය කරන්න පුළුවන්. ඒලා ගණන් පොඩ හදලාම එක්ස්පීරියන්ස් එක ගන්න. හරි. ඒතර x වර්ග ධන 1 ඍණ එකෙන් අපිට x වර්ගය හැදෙනව නෑ පාර ධන ඍණ 1 කැපිලා. ඒතර මේ හරයෙන් මේ දෙන බෙදුවම ලස්සන ගාන නිර්මාණය කරගන්න පුළුවන්. අනිත් එක තමයි tan inverse 1 කියලා කියන්නේ ගේද? 5 බෙදීම 4යි. tan 5 4 තමයි 1 කියලා කියන්නේ. ඒතර 5 බෙදීම 4යි 2යි එතන 8ක් වෙනවනේ. එතන ඒ කැලෙන් එන්නේ 5 විදිහම 8 කියන උත්තරේ. අතන වෙනම වෙන් කරොත් මොකක්ද දෙන්නේ? 1ක් 2ක්. මෙයාගෙන් බෙදුවම එකක් වෙනවා. ඒතර බිංදුව ඉඳන් 1ට 1 අනුකලනය. ඊට අතන මොකක්ද දෙන්නේ? බිංදුව ඉඳන් 1ට 1යට 1 ධන x වර්ග dx සෙට් වෙන්නේ. ඒතර මෙයාගේ අනුකලනය මොකක්ද? tan inverse x. මෙයාගේ අනුකලනය මොකක්ද? x. ඒතර 5 බෙදීම 8 ඍණ 1යට 2ක්. මෙයාගේ අනුකලනය x. x සීමාව දිශන බිඳුව 1 ඍණ මෙතන tan inverse x බිඳුව 1ට. පැහැදිලි කතන්දරේ. හරි. ඊට පස්සේ මෙතන එනවා 5 බෙදීම 8 ඍණ 1යට 2ක්. 1 ඍණ බිඳුවනේ. x ට 1 දාපුවම 1යි 1 ඍණ බිඳුව 1යි. දැන් මෙතන tan inverse 1 කියලා කියන්නේ 5 බෙදීම 4 ඍණ tan බිඳුව කියන්නේ බිඳුවයි. ඔන්න ඔහොම ගයක් එන්නේ උත්තරේ එනවා 5 බෙදීම 8 ඍණ 1යට 2ක් 1 ඍණ 5 බෙදීම 4ක් කියන. මේක සුළු කරාම එනවා 5 බෙදීම 8 ඍණ 1යට 2 ධන 5 බෙදීම 8ක් ඔක්කොම 5 බෙදීම 4ක් වෙනවා ඍණ භාගය. උත්තරය 5 බෙදීම 4 ඍණ භාගය. 5 බෙදීම 4 ඍණ භාගය. right. ඔන්න උත්තරේ. හරි. right. ඔබට මම ඉතින් පොඩි examples දෙකක් විතරක් පාවිච්චි කරනවා. ඉතින් වැඩේ තේරෙන්න සීන් එක මොකද්ද වෙන්න ඕනි කියලා. ඔය තමයි මේ නිශ්චිත අනුකලනය සම්බන්ධ කොටස් අනුකලනය ගානක්. ඒතර කොටස් අනුකලනය තීරේ පාවිච්චි කරලා අපි ගාන හැදුවේ. right. වැඩේ පැහැදිලිද? right. හරි. ඊට පස්සේ අපිට අනුකලනයේ තියෙන ඇත්තටම අපිට කරන් තියෙන ඊට පස්සේ ඔය නිශ්චිත අනුකලනයේ විශේෂ ගුණ ටිකක් තියෙන ඒ සම්බන්ධතා ටික සහ වර්ගඵල පරිමාණ සම්බන්ධ තීර ටිකක් තියෙන. ඒකෙන් සම්පූර්ණ අපේ අනුකලනයේ පාඩම ඉවර වෙනවා. හරි. ඒතර තව නොබෝ දිනකින් තව වීඩියෝ කීපයකින් අපේ අනුකලනය සම්පූර්ණ ෆුල් ලෙසන් එක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. මොනවාම හරි මෙසේජ් එකක් තියෙනවා තීර ළමයි මෙසේජ් එකක් දාන්න WhatsApp නම්බර් එකට දාලා ඔයාගේ ප්‍රශ්නේ මට කෝල් එකක් දීලා निराකරණය කරගන්න. එච්චරයි වෙන්න ඕනේ. ඕකේ. හරි. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. ත්වන් සරණයි. ඕකේ.